ආයුබෝවන් සුබ දවසක්. මනුෂ්‍යයා යනු වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි අමුත්තන්ගේ පරිණාමයේ ප්‍රතිඵලයක්ද? ආසින් පැමිණි දෙවිවරුන් කවුද? අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අනුනාකිවරු ගැන. කවුද මේ අනුනාකිවරු? සියල්ල සෑම විට අභිරහසක් විදිහට තියෙන්න පුළුවන්. අපි යමු අනුනාකි ලෝකයට. වීඩියෝ අවසන් වනතුරු රැඳී සිටින්න. අපගේ YouTube channelයට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. එනම් වැඩි කතාවක් නැතිව අපි යමු වීඩියෝ එකට. මම ඔයාලට පළමුවෙන්ම අනුනාකිවරු කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්නම්. අනුනාකි කියන්නේ මෙසොපොටේමියානු මිත්‍යා කතාවලට පාදකුණු පැරණිම ජීවී කොට්ටාශයක්. මෙම පිටසක්වල ජීවීන් පැමිණෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා තියෙන නිබිරෝ කියන ග්‍රහලෝකයෙන් බවට විශ්වාස කරනවා. ඔවුන් වසර දහස් ගණනකට පෙර පෘථිවියට පැමිණ අපගේ ශිෂ්ටාචාරවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරලා තියෙනවා කියලා සමහර පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. පුරාණ ග්‍රන්ථවලට අනුව අනුනාකිවරුන් පෘථිවියට පැමිණියේ තම උපන් ග්‍රහලෝකයේ අවශ්‍ය සම්පත් සොයා ගැනීමට බව සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රත්තරන් සොයා ගැනීමට පැමිණි බව සඳහන් වෙනවා. අනුනාකිවරු අපගේ විශේෂ අනාගතයේ හැඩගස්වන කෘෂිකර්මාන්තය, ගණිතය, විද්‍යාව සහ තාරකා විද්‍යාව ගැන උසස් දැනුමකුත් ලබා දුන්න බවට විශ්වාස කරනවා. මොවුන්ගේ බලපෑම සිදුවුණු ලොව පුරා විවිධ සංස්කෘතීන් දක්නට හැකි වෙනවා. පුරාණයේ සුමර් සිට ඊජිප්තුව දක්වා, තේජිප්තුව සිට ඇමරිකාව දක්වා ඔවුන්ගේ පැවැත්ම ඇති කතන්දර, මිත්‍යා සහ පුරාවිද්‍යා පුරාවස්තු ගොඩක් මුණ ගැහෙනවා. සමහර න්‍යායවාදීන් පවසන්නේ ජෝස් නගර නම් වැනි ස්මාරක මෙම ලෝකෝත්තර ජීවීන්ගේ සහාය නැතුව නිර්මාණය කළ නොහැකි බවයි. සුමේරියනි, කියුරිෆෝම් පෝරුව වැනි පුරාණ ග්‍රන්ථවල අනුනාකිවරු විස්තර කරන්නේ උසස් දැනුමක් සහ උසස් තාක්ෂණයක් ඇති උසස් ජීවීන් විදිහටයි. ඔවුන් ජානමය වශයෙන් මුල් මානවයා සමග සම්බන්ධ වූ බවට තොරතුරු ලැබිලා තියෙනවා. මෙම බලගතු ජීවීන් හට අපගේ අවබෝධයෙන් ඔබට ඇති දැනුමක් සහ තාක්ෂණයක් ඇති අතර ඔවුන්ගේ මනුෂ්‍යත්වයේ ඉරණම තීරණය කිරීම සඳහා මෙහි පැමිණි බව පැරණි සටහන් වල ලියලා තියෙනවා. අනුනාකිවරුන්ගේ උච්චතම කාලයේදී පුරාණ ග්‍රන්ථවල සඳහන් පරිදි ටයිටන්වරු හා අනුනාකිවරු සමග පෘථිවි තලයේ සඳහා සටන් කරපු බවට සඳහන් වෙනවා. මෙම යුද්ධයේ ඉපැරණි කැටයම්වල අනුනාකිවරු බලවත් ආයුධ යොදාගෙන සටන්වල නිරත වන දර්ශන විහාරස්ථානයක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔබත් අනුනාකිවරු ගැන දන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. තමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.